හයි කොහොමද ඔයාලට? ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක මම vlog එකක් කරන්න කියලා හිතාගෙන තමයි දවසේ පටන් ගත්තේ. මොකෝ මගේ නිවාඩු දවසේ හින්දා. ඒ වුණාට අතරමඟදී මට මේ වැඩේ කරන්න බෑ හිතලා මම නවත්තලා දැම්මා. හැබැයි කොහොම ඉන්නකොට මට යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ගමනක් තියෙනවා යන් කියලා. ඊට පස්සේ මට ආපහු අර මම නතර කරපු වැඩේ කරන්න හිතිලා මම ඒකේ ඉතුරු ටික පටන් ගත්තා. ඉතින් උදේ මම ගේ වැක්කුම් කරලා බෙඩ්ෂීට් එහෙම ඔක්කොම හොදන්න දාලා තමයි මගේ දවස පටන් ගත්තේ. මේක මම මේ වතුර පුරවන්න මම ගොඩාක් වතුර පුරවනවා අඩු කෙනෙක්. මම අපේ අම්මට එහෙම කෝල් කරලා කොහේ හරි රිදෙනවා කියලා කිව්වොත් මට කියන්නේ වතුර බොන්නේ නැහැ කියලා. ඒකට මං වෙනුවෙන්ම අරගත්ත දෙයක් තමයි මෙන්න මේ වතුර බෝතලේ. ඊට පස්සේ අපේ අම්මා මට එව්වා ලංකාවේ ත්‍රිපෝෂ අපේ අක්කගේ බබාගේ ඒවා. මට ඒක මතක් වෙලා මම ඒක හදාගත්තා කන්න. ඒ වුණාට ඒක හොඳටම වැඩි වුණා මට ප්‍රමාණ චුට්ටක් එහෙම වෙලා. එහෙමයි කියලා මං විසික් කරේ නෑ. මම මේවා කන්න මාරම ආසයි. ඒ හින්දා මං ඒ ටික ඔක්කොම කාලා මගේ උදේ කෑම වේල පිරිමහ ගත්තා. ඉතින් ඒක හදාගන්නකොට තමයි මගේ ගෙදර බඩු ඔක්කොම ඉවර වෙලා කියලා මට මතක් වුණේ. ඊට පස්සේ මම තිබ්බ අඩුපාඩු ටිකත් පුරවලා ලිස්ට් එකකුත් හදාගත්තා. තව මට මොනවද ගන්න තියෙන්නේ කියලා. මට ඉතින් ඔයාලට වගේ එවලේ ගා ගන්න ෆ්‍රෙෂ් පොල් නැහැ. මේ වගේ වේලලා කරලා තියාගත්ත දේවල් තමයි තියෙන්නේ. ඔයාලත් මම වගේද? කිරි හදනකොට පෙන ගොඩාරියක් ඕන කෙනෙක්ද? මම නම් ඉස්සර ඉඳන්ම ආස ඒ විදිහට කිරි ඉන්නකොටත් අම්මට කියනවා ඉස්සර මට මේ කිරි හදනකොට පෙන දාලා හදන්න කියලා. ඉතින් ඊට පස්සේ නාලා කරලා මගේ අර තිබුණ මම උදේ හොදගත්ත රෙදි ටික හැමත් වේලෙන්න දාලා මම පටන් ගත්තා අද දවසේ මගේ ප්‍රධාන රාජකාරිය කරන්න. අද මට නිවාඩු දවසනේ. ඉතින් මට ඊයේ රෑ හිතුණා අද වඩේ හදන්න. ඉතින් මං පලිප්පු වඩේ හදන්න දන්නවා. ඒත් මං අර උඳු වඩේ වල කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ඒක හදන්න දන්නේ නැහැ. මට උදේ ඒකත් හදන්න හිතිච්ච හන්දා මම ඒක වීඩියෝ වලින් බලලා බඩු ඕන ඔක්කොම ටික ලෑස්ති කරගෙන මට තව ඕන බඩු ටිකක් තිබුණානේ. ඒ ටික ගන්න ළඟ තිබ්බ ෂොප් එකකට ගියා. ඒ යනකොට එතන ඉඳන් මගේ යාළුවෙක් හම්බෙලා එයාට මං කිව්වා මෙන්න මෙහෙම වීඩියෝ කෑල්ලක් අරන් දෙන්න කියලා. ඔය පේනවනේ අරන් තියෙන හොඳ. එයා ලංකාවේ කෙනෙක් නෙමෙයි. එයා වියට්නාම් කෙනෙක්. මට එයාව එතනින් තමයි හම්බුනේ. ඉතින් අයිස් එක කනකොට මට මතක් වුණා මම ගෙනලා තියාගත්ත ජෙලි එකක් තිබුණයි කියලා. මම ඒකත් හැදෙන්න දැම්මා. දාලා ඉවර වෙලා මගේ වඩේ මැහැයුම පටන් ගත්තා. ඉතින් ඒවා හදන විදිහ නම් මම වීඩියෝ කරේ නෑ. මොකද වඩේ හදන්න දන්නේ නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවයි කියලා මම හිතන්නේ නෑ. දන්න විදිහට තියෙන දේවල් එකතු කරලා කලවම් කරලා කොටලා කරලා ඔක්කොමත් කරගෙන මම පරිප්පු වඩේ එක නම් ලස්සනට හදාගත්තා. මාත් මේවා කරන්න ලොකුවට දන්නේ නෑ. ඇත්තටම මේ තනියම හදන දෙවනි හරි තුන්වැනි පාර හරි ඒකත් මම ලංකාවේ ඉන්නකොට අපේ ගෙදර අක්කා තමයි ඔක්කොම කරන්නේ. මම ඒ පැත්තටවත් යන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. ඉතින් මෙහෙ ආවට පස්සේ හිතන වෙලාවට කන්නත් බෑ. උනාට කන්නත් ඕනේ වගේ දේවල් වුණාම තනියම ඉඳලා පුරුදු වෙච්ච ඒවා තමයි මේ. ඔයා වඩේ හදන්න දන්නේ නැත්නම් මගේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න නැතුව YouTube එකේ සර්ච් කරන්න වඩේ හදන විදිය. එතකොට ඔයාට හරිම විදිහට හදාගන්න විදිය බලන්න පුළුවන්. මොකෝ මං හදන්නේ මට හිතෙන දේවල් එකතු කරලා. ඉතින් අද යනවයි කිව්වේ අද තියෙනවා හනබි එකක්. ඒ කියන්නේ මල් වෙඩි සංදර්ශන. මං ඔයාලට කිව්වේ මගේ කලින් වීඩියෝ එකේ මෙහෙ එක මාසෙන් මාසෙට තමයි එක දේවල් තියෙන්නේ කියලා.
ලංකාවේ වගේ උපන්දින වලට එතකොට පාටි වලට එහෙම මල් වෙඩි ඔය එක එක දේවල් තිබ්බා වුණාට මෙහෙ එහෙම බැහැ ඒ දේවල් කරන්න තහනම්. ඉතින් ඒ දේවල් මෙහෙ තියෙනවා ඒ මාසවලට අදාළව. ලොකුවටම හනබි තියෙනවා 10 වෙනි මාසේ 8 වෙනි මාසේ. බලන්නකෝ මගේ වැඩේවල ලස්සන. ඉතින් හනබි අද තියෙන්නේ අහම්බෙන්. මම දන්නේ කොහෙටද යන්නේ කියලා. අපි ඒ තැනට නෙමෙයි යන්නේ. ඒක තියෙන තැන ඉඳන් බලන්න ටිකට් ගන්න ඕනි කියලා දාලා තිබ්බා. ඉතින් අපි යන්නේ ඒක ඈත ඉඳන් බලන්න පුළුවන් තැනකට ටිකට් ගන්නේ නැතුව. අර ළඟට වගේ ලස්සනට පේන්නේ නැහැ. ඒ වුණාට එතනටත් පේනවා ඕන නම් ඇවිත් බලන්න වගේ පෝස්ට් එකක් තමයි තිබ්බේ. අපි දන්නවා දැන් මේ යනකොට මේ ජපාන් මිනිස්සුන්ගේ හැටි එයාලා ඒ දේවල් මගේ අරගන්නේ නැහැ. ඒ අපි හිතුවේ නෑ එතෙන්ට කට්ටිය ඇවිත් ඉඳී කියලා. ඒක හින්දා තමයි මේ කෑම එහෙමත් හදාගෙන යන්න තීරණය කරේ. ඒකට මම තෙල් තාච්චි එක ගන්දනු කරන්න බයයි. ඔයාලා දැක්කත් දන්නේ නැහැ මම මේවා බදින්න ගන්නකොටත් අර හැන්දට දාලා ඒක තමයි තෙල් එකට දාන්නේ එකපාරටම අතින් තෙල් එකට දාන්න බයයි. මොකෝ මම කලින් මොනා හරි බදිනකොට තෙල් විසික් වෙච්ච එක ඒ පාර තාම මගේ අතේ තියෙනවා. තාම ගියේ නෑ ඒක. ඉතින් මගේ පොඩි වඩේ මෙහෙම ඉවරයි. මම ඊළඟට පටන් ගත්තේ උඳු වඩේ හදන්න. මම ඒක නම් දන්නේ නැහැ. මම වීඩියෝ එකක් බලන් තමයි කරේ. මම දන්නේ මම මේක මගේ පළවෙනි වතාවට කරන්නේ. මම මෙහෙම අනන්නේ. මම මේක හදනකොට තීරණය කරා මම මේව නම් අරන් යන්නේ නැහැ කියලා. මොකද මම ඒ කරපු විදිහට ඒවා තව කෙනෙක්ට කන්න දෙන්න බෑ. ඉතින් පටන් ගත්ත වැඩේ නතර කරන්න හිතක් තිබ්බේ නැති හන්දා ඕනි එකක් උණයි කියලා මම මටම කන්න ඒ ටික හදාගන්න බැලුවා. උත්සාහ කරා හරි ගියේ නෑ. අන්තිමට ළමයි බැදිලා ආපු ඒවා ගල් ටික් වෙලා තිබ්බේ. ඒ වගේ ඔළුවකට ගැහුවොත් ඔළුව පැලෙනවා. බලාගෙන ඉන්නකොට නම් මම හිතුවා ලස්සනට එනවා හොඳයි. මම හරි දක්ෂයි කියලා. වැඩේ හරි ගියේ නෑ. ඉතින් මම ඒක එතනින් නතර කරලා දාලා ලෑස්ති වුණා මගේ ගමන යන්න. උඳු වැඩේ ටික මම හිතුවා මම ගෙදර ඇවිල්ලා මොකක්ම හරි කරන්නම් කියලා. ඊට පස්සේ ගෙදර ඇවිත් මම ඒකට තව වතුර දාලා අනම්මනම් දාලා කොහොම හරි කරකවලා ගත්තා. අන්තිමට බැදපුවා නම් හරි ගියා. ඒවා හරිම පදමට ආවා. ඒ හින්දා මම හිතුවා ආයෙ වෙන දවසක ඒ විදිහට හදලා බලනවා කියලා. මේ වෙලාව හවස 5ට විතර ඇති මට මතක විදිහට. ඉතින් වැඩ දාලා ඇඳගත්ත පළවෙනි ඇඳුම හරි නෑ කියලා හිතලා මම ආයෙම වෙන ඇඳුමක් ඇඳගත්තා. ඒක මට තියෙන ලෙඩක්. ගමනක් යන්න ගියාම මට කොච්චර ඇඳුම් තිබ්බත් යන්න ලෑස්ති වෙනකොට ඇඳුම් නෑ. කොහොම හරි පරක්කු වෙලා අන්තිම විනාඩි 5 කොණ්ඩේ හදාගන්නම් කියලා යනකොට මගේම වෙලාවට ඒකත් හදාගන්න බෑ. පේනවනේ මට ඕනුනේ ඉස්සරහින් පොඩ්ඩක් රවුම් කරගන්න විතරයි. ඉතින් අද වෙනකල් මම දාලා තියෙන වීඩියෝ බලපු ලයික් කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. thank you so much. ඒ වගේම මම subscribe කරලා එකතු වෙච්ච අයටත් ගොඩක් ස්තුතියි. සහ දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ ඉන්නේ මම දැන් යනවා අපේ අනිත් අය ඉන්න තැනට. අපි අද යනවා 4 දෙනෙක්. එයාලා නම් මේ වීඩියෝ වල නෑ. මම මගේ යනකොට ඔන්න බලන්න කෝච්චියත් මාව දාලා යනවා. ඉතින් අපි අදාළ තැනට ලං වෙනකොට ටිකක් කලවර වැටුණා. මේ බලන්න එතන ඉන්න සෙනග අපි කනබන දේවල් නම් එතන කන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අපි හිතපු විදිහ දෙයක් නෙමෙයි උනේ. මේ වගේ දේවල් මෙහෙම මිනිස්සු මිස් කරගන්නේ නෑ ලේසියෙන්. මම ඉතින් හනබි ගැන වෙනම කියන්න ඕනේ නෑ. ඒකේ ලස්සන කොහොමද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මට පොඩි දෙයක් කියන්න හිතනවා ඔයාලට. පුංචි ලිමක් කරනවා මේ වීඩියෝ එකේ. ඔයාලා
බලාපොරොත්තු වෙන්න මොන වගේ වීඩියෝද හරි මගේ වීඩියෝස් වල තව මම වෙනස් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ මොකක්ද හරි කමෙන්ට් කරගෙන යන්න පුළුවන් නම් ඒක මට පුංචි උදව්වක් වෙයි. මගේ හදාගන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒක හදාගන්න. රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි දීසිනාවන් ආස්කුස මෙවූ රටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. ඉතින් ඔන්න බලන්න ආපු හනබිය පැයකට වැඩි කාලයක් තිබ්බා. පැයක් එකමාරක් විතර ඒක ඉවර වෙලා හැමෝම අත්පුඩි ගහලා සතුටින් විසිරීලා වෙන්නලා ගියා. අපේ මෙතන කන්න හිතන් ආපුවම අපිට කන්න තියා හිතන්න බැරි වුණා සෙනග ගොඩේ හැටියට. ඒක හින්දා අපි තීරණය කළා යාළුවාගේ ගෙදර තියෙන එතන එහෙට ගිහිල්ලා කෑම කනවා කියලා. ඉතින් කාලා බීලා මම ගෙදර යනකොට 9ට 10ට වගේ විතර වෙන්න ඕනේ මට මතක විදිහට. ගෙදර යනකොට මම අර හැදෙන්න තියලා ආපු ජෙලි එකක් සෙට් වෙලා තිබ්බේ සහ මම අර බාගෙන නවත්තපු මගේ උඳු වඩේ මෙහෙයුම ඒතර ටිකක් මම කරා. ඒවා නම් මම මේකට ඇඩ් කරේ නැහැ. ඉතින් එහෙනම් අදට මගේ බ්ලොග් එක ඉවරයි. වීඩියෝ එක බලපු ලයික් කමෙන්ට් කරපු හැමෝටම වෙනදා වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් විදිහට ආයෙත් හම්බෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සයනරා. මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි දීසිනාවන්